හයි ඔයාලට කොහොමද? වෙනද වගේ මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ජූලි 31 අපි බලමු අද දවස මොකද වෙන්නේ කියලා. ඉතින් අපි අද හවස් වෙලා වැල්ලේ දේවාලේ යන්න තමයි හිතාගෙන ඉන්නේ. මම මේ වාහනයක් රෙන්ට් එකට ගන්න ඕනේ. ඉතින් අපි ටික දෙනෙක් යනවා. වාහනයක් රෙන්ට් එකට ගන්න කලින් මම යනවා එක්කෙනෙක්ව එක්කගෙන යන්න. මොකද මට ඩ්‍රයිව් කරන්න බෑ. එයත් එක්ක තමයි මම වාහනේ ගන්න යන්නේ. ඔය මම යන පාරේ දෙපැත්තෙම තියෙන්නේ ගස්. කියන්නේ කොළ පාටම තමයි දෙපැත්ත බැලුවාම පේන්නේ. මාර ෂෝක් ඇත්තට මේ පැත්ත නම්. අනික මම පළවෙනි පාරට තමයි ඔච්චර දුරක් තනියම යන්නේ. මම ටෙම්පරි තමයි ගත්තේ මුලින්ම. කොහොමත් එහෙමනේ ටෙම්පරි අරන් මහ ලොකු කාලයක් නෑ. මට බයික් එක පදින්න පුළුවන්. හැබැයි මම දුර ගිහිල්ලා නැහැ කවුරුත් නැතුව. ඕක තමයි පළවෙනි පාර මම තනියම යන. එච්චර දුරක් නැහැ. විනාඩි 25ක් වගේ තමයි. ඒ උනාට තනියමනේ. අනික අපේ අම්මා කොහොමඩවත් කැමති නැහැ ඔය වගේ. මම මොකද ඉතින් මුල පුරුදුත් නැහැනේ එච්චර තනියම යනවට. ඉතින් කතාවෙන් කතාව මම එයාව ගන්නත් ආවා. මෙයාව ගන්න තමයි ආවේ. මම දැන් එයාත් එක්ක යනවා අපි යන වාහනේ අරගෙන එන්න. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. මං ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් මතක් කරනවා. මේ දවස්වල මගේ මූණ නම් පට්ටම අවුල්. අර පිම්පල් එහෙම දාලා මම ඒව කඩලා මේ ඒවල අර කඩපු තැන්වල කළු ලප දාලා මේ හරිම කැත වෙලා තින්නේ මූණ. ඔයාලා දන්නවද මොකක් හරි හොඳ ක්‍රීම් එකක් හරි එහෙම ගන්න පුළුවන් මොන හරි රෙකමන්ඩ් කරන එකක් තියෙනවා නම් මටත් කියන්න. ඊට පස්සේ මම එනව වීඩියෝ කරේ නැහැ. දැන් අපේ ගෙදර අය ලෑස්ති වෙනවා යන්න. අපි දැන් තමයි යන්න පිටත් වෙන්නේ. පිටත් වෙන්නේ නැහැ තාම කට්ටිය ඇවිල්ලා නැහැ. දැන් වෙලාව 4:00 වගේ වෙලා තින්නේ. තාමත් නැහැ අපේ කට්ටිය තාම ලෑස්ති වෙනවා. බලමු අපි කීයට මෙතනින් පිටත් වෙයිද කියලා. හරි අයිගු සල්ලා. Come. Look. Ayo water bottle in. මෙයාත් අපිත් එක්ක යනවා. ඔක්කොම රෝසකාරයෝ. Hai. Rose babala. අපි උණවටුන යන්න කලින් ගෝල් ෆෝට් ගිහිල්ලා මොන හරි කාලම යන්න කියලා තමයි හිතන් ඉන්නේ. ඉතින් අපි බලමු වීඩියෝ එක ඉස්සරහට මොකද වෙන්නේ කියලා. රෝස පාටයි ඉස්සරහින් යන්න. රෝස පාටයි ඉස්සරහින් යන්න. එකට යන්න රෝස පාටයි. ඕක ඉස්සරහට. මම නිල් පාට එකක් දාගෙන ආවේ මේක දාලා. ආත් රෝස පාට ෂර්ට් එක අදගෙන ඉන්න. අපි කන්නාවේ ආමි කැම්ප් එකට. මොකද එතන කෑම රසයි පිරිසිදුයි දෙකම තියෙනවා. මොකද අපි වෙන වෙලාවටත් ආවයින් පස්සේ අපි ගොඩක් වෙලාවට ආමි කැම්ප් එකෙන් තමයි කන්නේ. මේ ඔයාලත් මම හිතන්නේ කාලා ඇති. කාපු අය දන්නව රස. මගේ මූණ හරියට කැත වෙලා නේ හලෝ. ඇයි වගේ ගෑවෙන්නේ? ගියාලා මැකිලා. මම මේකේ කැමතිම දේ තමයි සුප් එක.
මාර රසයි. ඔයාලත් කිහිප වෙලාවක අනිවාර්යෙන් try කරලා බලන්න. රසයිද? අම්බේ කරා. අනේ දෝනි. ඊට පස්සේ අපි ගෝල්ෆෝඩ් ගියොත් අනිවාර්යෙන් යන තැනක් තමයි කැන්ඩෝස්. කැන්ඩෝස් එකට ආවා. දැන් වෙලාව 6 පහු ඇති. සමහර විට මට වෙලාවක් මතක නැහැ. අපි දැන් කැන්ඩෝස් එකට ගිහිල්ලා චොක්ලට් රොමෙෝ ටිකකුත් අරගෙන ආයේ දැන් යන්න පිටත් වෙන්නේ උණවටුනේ වැල්ලේ දේවාලේ. ඉතින් ඔයාලා ගියාද වැල්ලේ දේවාලේ? මං හිතන්නේ 29ද කොහේනේ පටන් ගත්තේ. මම නම් පොඩි කල් ගියයින් පස්සේ අද තමයි යන්නේ. ඉතින් අපි ගියේ ජූලි 31නේ. 31 වෙනිදා තමයි පෙරහැර තිබිලා තියෙන්නේ. කුමරි අපිට ටික වෙලාවක් ඉන්න වුණා. දේවාලෙට යනකොටත් ගොඩාක් රෑ වෙලා තිබ්බා. මොකද මාරේ සෙනගක් හිටියේ පෙරහැර බලන්න ඇවිල්ලා. මට ලොකුවට වීඩියෝ කරගන්න බැරි වුණා පෙරහැරේ වීඩියෝස් නම්. චූටි ක්ලිප්ස් ටිකක් ඇති. ඉතින් ඔයාලට පේනවානේ පෙරහැර දවස නිසාද කොහෙද ගොඩාක් සෙනග හිටියේ. අපිට යන්නම පැයක් දෙකක් විතර ගියා දේවාලෙට යන්නම. අපි පාරෙන් ටික දුරක් ගිහිල්ලා බීච් එකට ආවා. බීච් එකෙන් යන්න නම් වෙලා ගියේ නැහැ. මොකද බීච් එකේ ඉඩ හැම තියෙනවනේ පාරේ හැම වැඩිය. ඒකට බීච් එකෙත් මාරේ සෙනගක් හිටියේ. කුමහරි 10ත් පහුද මන්දා දේවාලෙට යනකොට මේ බීච් එකෙන් තමයි අපි අන්තිමට එක ගියේ. ඊට පස්සේ අපි වැඳලා කරලා දැන් වාහනේට යනකම් තමයි ඉන්නේ. මේ vlog එක නම් අනිත් vlog වලට වඩා ටිකක් දිග වෙයි. ඉතින් ආයෙම දවසක මේ වගේ ලස්සන vlog එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරෙන් මතක් කරනවා මාව subscribe කරලා නැති කෙනෙක් නම් දැන්ම මාව subscribe කරලා මගේ චූටි family එකට එකතු වෙන්න. ඉතින් අදට ගිහින් යනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරෙයි.